හලෝ මේ මගේ දෙවැනි වීඩියෝ එක 2025 දෙසැම්බර් 9 වෙනිදා මම ගිය අවුරුදු වීඩියෝ එකක් දැම්මා නොවැම්බර් 2024. ඉතින් මේ තියෙන වගේ දෙසැම්බර් 2025 දෙසැම්බර් මාසෙ වෙනකොට මගේ රූම් එක. ඉතින් මම මේවා දාන්නේ ඔයාලට බලන්න හරි නැතුව හරි මම මේවා සේව් කරලා තියාගන්නවා මේ ඉස්සරහදී බලන්න. ඉතින් ෆෝන් එක තිබ්බොත් නැති හින්දා තමයි මේම YouTube එකට දාන්නේ. ඉතින් මගේ රූම් එක තමයි දැන් මම වීඩියෝ එකේ තියෙන්නේ. මේ 2025 දෙසැම්බර් 9 වෙනිදා. ඉතින් බලමු මොනවද මගේ රූම් එකේ තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන මගේ රූම් එක මේ තියෙන මගේ පරණ අල්මාරිය. එතකොට මගේ ඇඳ පොඩ්ඩක් ඇකිලිලා තියෙන්නේ. එතකොට මේ තියෙන ජනරේටර් ටික තිබ්බේ තියලා මගේ දොර ගැලවුණා. එතකොට මේ තියෙන ඩස්ට්බින් ටික ඉතින් ගිය අවුරුද්දේ මෙතන තිබ්බේ ටීවී එක. දැන් ටීවී එකක් නැහැ. දැන් තියෙන්නේ මේ මේසේ. මේ විදිහට දැන් මම A level කරනවා. ඉතින් A level එකේ P6 එතකොට ඉස්කෝලේ පොත් ටික මේ කෝපයක් රූබික් කියුබ් එක මේ තියෙන ID මම යන්නේ රනිසන් දිසානගසගේ ID. ඉතින් මම මේ ප්‍රොමෝෂන් යන්නේ මේ අද දෙසැම්බර් 2025 දෙසැම්බර් 9 වෙනිදා. හරිද? එතකොට මේ තියෙන මම මෙහෙම අපේ ගම් වතුර ගල්ලානේ. ගම් වතුර ගල්ලා දැන් මේ ලැබ් දෙකක් තිබ්බා. එක ලැබ් එකක් තෙමිලා තියෙන්නේ. ඒ තෙමිච්ච ලැබ් එක මම ගැලෙවුවා. ගලවලා මොනවද තියෙන්නේ කියලා මේ තියෙන්නේ ලැබ් එකේ ඉතුරු බඩු කෑලි ටික ගලවපු ටික. ඉතින් මේ තියෙන මගේ අනිත් ලැබ් එක මම ඒක තියලා තියෙනවා වේලුණාම වැඩ කරයිද කියලා. ඉතින් මම ගිය අවුරුද්දේ කරපු වීඩියෝ එකේ තිබ්බ ලැබ් එක තමයි මේ තියෙන්නේ. මේ බලන්න මේකේ මඩ හොඳට මඩ තියෙනවා. ඉතින් මේ හොඳට මඩ තියෙන්නේ. එතකොට මේ තියෙනවා මගේ ප්ලග් පොයින්ට් එක. මේක තමයි තියෙන්නේ. මම කම්පියුටර් එකක් ගන්නවා කියලා ගෙදරට කම්පියුටර් එකක් ගන්න දෙනවා කියලා කිව්වා. ඒක තාම නැහැ. ඉතින් දැන් මේ 25 වෙලා තාම කම්පියුටර් එකක් නැහැ. එතකොට මේ තියෙන්නේ මගේ බෝතලේ ඉතින් ඒ ටික තියෙනවා. ඉතින් මේ තියෙන මගේ බටන් ෆෝන් එක. මේ වීඩියෝ එක කරන්නේ හොරෙන්. හොරෙන් කියන්නේ මට ෆෝන් එක දෙන්නේ නැහැ. ෆෝන් එක වගේ ෆෝන් දෙකක් තිබ්බා. ඒ වගේ එක ෆෝන් එකක් හොරෙන් අරගෙන ඒක පොලේ ගැහුවා. ඉතින් මේ තියෙන්නේ ෆෝන් එකේ පස්මාව තේස ටික. මේ තියෙන්නේ මේ ෆෝන් එක ඇද වෙලාම ගියා. මේ බැටරිය ඇද වෙලා තියෙන්නේ. මේ ෆෝන් එක ඇදිච්ච ගාන තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක එහෙම තියෙනකොට මේ වීඩියෝ කරන්නේ හොරෙන් ගත්ත ෆෝන් එක හොරෙන් කියන්නේ මේ හංගල තිබ්බ දෙනකින් ෆෝන් එක අරගෙන තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ දැන් මම පාවිච්චි කරන ෆෝන් එක. තව ඒනල් වලට මාස 8යි මේ ගම් වතුර ගලපු හින්දා කල්යයි. ඉතින් මේ මොන්ඩරේ බලන්න මොන්ඩරේත් කිසිම වැඩක් නැහැ. මම ප්ලග් එකක්වත් කරලා නැහැ මේ මොන්ඩරේ මේ කැල්ලා ඉදිරි යනවා. එතකොට මේ කීබෝඩ් එක එකේ වැඩ නැහැ. මේක මේ කූඹි ගිහිල්ලා මම පොඩ්ඩක් කූඹි අවුව දාලා තමයි ගත්තේ. මේක වැඩ නැති කීබෝඩ් එක නිකන් ගහලා තියෙන්නේ. එතකොට මේකේ මේ මවුස් එකත් එක්ක ආවේ. ඉතින් මේක නැතිලා මම මවුස් එක මේ වෙන එකෙන්ට දීලා අපි මම. එතකොට දැන් මේක නැහැ. එතකොට මේ තියෙන්නේ මගේ අනිත් පැත්තේ මේස. මේක තියෙනවා මම සන්ක්ලාස් බීපුවා. එතකොට මේ තියෙන ඕ ලෙවල් කාලේ පොත් ටික මම මේසෙ පොඩ යටවුල්. මේ තියෙන වෑන් එකේ සබ් එක and මේ මගේ කහල කෝට් ටික. ඉතින් මේ තියෙන්නේ අපේ වාර් කෑල් ටිකම. ඉතින් මේ ටික මෙහෙම තමයි කාමරේ තියෙන්නේ. එතකොට මගේ මේ වෙස් මූණු ටිකක් එහෙම තියෙනවා. ඒ ටික ලස්සන කරලා තියෙනවා. මේ තියෙන ලැප් එකේ ඉතුරු වෙච්ච ස්ක්‍රීන් එකේ කෑල්ල. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ කාමරේ. කිසිම වැඩක් නැති ඔක්කොම જાති තියෙන ගිනි පෙට්ටියක් තියෙනවා. පීයන මේ නිකන් තියන් හිරි. එතකොට එනගේ ලාජ්ජුව ඉතින් චාර්ජර් එහෙම තියෙනවා. මේ තියෙන්නේ අනිත් ලැප් එකේ බැටරි එක. මේ බැටරි කැල්ල මේ වතුර ගිහිල්ලා කැල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි කාමරේ තියෙන්නේ. අද 2025 දෙසැම්බර් 9. ඉතින් අද මොන වගේ තත්ත්වයක ඉන්නවද? මම පස්සේ බලනවා මේක කොහොමද තව අවුරුදු දෙකකින් විතර බලපුවාම කොහොමද මම ඉන්නේ කියලා බලනවා. ඉතින් මෙහෙම තමයි මගේ ජීවිතේ දෙවෙනි වීඩියෝ එක දෙසැම්බර් 9 වෙනිදා 2025. ඉතින් 2025 දී මෙහෙම තමයි මගේ තත්ත්වය. ඉතින් බලමු 2026 මොන වගේ දේවල් වෙයිද කියලා. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. thank you මේ වීඩියෝ එක මෙච්චරලා බැලුවට.